Hai ළමයි. ඉතින් අද අපි හැමෝම ගෙදර. ඉරිදානේ මහත්තයාත් ගෙදර බබාත් ගෙදර. ඒ නිසා 10 මාරට තේරුම් මොනවාරි හදන්න හිතුවා. අතුගතුළු හා ටිකක් එක වෙලා දීපුවා. ඒ ටික අපි දැන් මේ බැදලා කරලා අග්ගලා හදන්න හදනවා. අතුගතුළු හා වලින් විතරක් අග්ගලා හදන්න පුළුවන්. අසයි අර බත් තේන පොති ඉතුරුම් බත් ඒවෙන් හදන අග්ගලා වගේ තමයි. මොකද එනසක් ඒ වන්න නෝත් නැත්තම් මේ වගේ හදලා ගන්න පුළුවන් නේද? රන්වන් පාඩ වෙනම් මැද ගන්න ඕනේ. ඒ කියන්නේ අර මුට්ටට කොටා ගන්න. හාල් ගතිය හාල් රස තියෙනවනේ වෙනයිනේ හාල් රස. ඒ හාල් රස මේ ඉබ්බහම ටිකක් කන්න දෙන්න. ඒ නිසා හාල් රස යනවා. හොඳට මේ රන්වන් පාඩ වෙනකම් බැදගත්තා. එතකම් මේක උඩට කිඳලා දාලා බැදගෙන අපි කොටා ගන්න. ඊට පස්සේ බලමු කොහොමද හදාගන්නේ කියලා. බෙදලා නම් බාලා මේ ඔක මේ පොත මේ ගැටට වාන්න බාලා මේ වස්තුවක් කියන්නේ. අපි මේ පොල් ගන්නවා. පොල් ගන්න මේ අගල ටිකට පොල් ඕනේ හොදට. සම්පෝෂ වගේ දේවල් හදනවට වඩා මේ පොල් ටිකක් වැඩිපුර ඕනේ. යන්නේ හට මේ අනිත් එක නෑ හරි කරදරයි. සම්පෝෂ හදනවට වඩා පොල් වැඩිපුර ඕනේ කියන්නේ නැත්නම් අර මේ හාල් වලින් හදන්නේ හාල් ගකේ චුට්ටක් එනවා. රසයි පොල් ටික වැඩිපුර දාලා හදලා ගත්තාම පොල් ගානවා ඉතින් එකට හදාගන්න. ළඟ තියෙන ගමානේ යා කරදර කරනවා. අපි බැදගෙන ඉවරයි. වතුර එකක් තියක්. දැන් ඕනේ මේක නිවෙනකොට කොටා ගන්න. හදන්නේ අදවල්ට හාල් ටිකක් මෙහෙම ඉතේ තියාගත්තා. මේ හොයදලා බලන්න කියලා තියාගත්තා. වතුරේ කුතුරනකොට ගින්දර අපලාදින මෙහෙම හාල් ටික තියාගත්තාම දවල්ට මෙහෙම හොයාගත්තාම ලේසි. දැන් නම් මේ ගීතකේ හොඳට ලස්සන ඉඳන් සිංකේට වතුර එනවා. වැඩ කරගන්න පහසුයි. නැත්තම් එන්නේ නෑ වතුර. දැන් දිගටම ආයෙත් ඇවිල්ලා ඉඳි වතුර එන්නේ. දෙකම නතර හොදගන්න. හරි මේ ගානට වතුර තියලා ඇයි මේ එකතු කරලා තියෙන්නේ මේ කොටා ගත්තා. දැන් මේකට අපි මේ ලුණුයි මේ පොළුයි එකතු කරපුවානේ. ලුණු දැම්මා. දාලා ඉවරලා මේ පොල් ටික අනා ගත්තා. පොල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේකටම සීනි දානවා. මේ අතේ අනා ගන්න පුළුවන් වංගෙඩියක් කොටලා අරගෙන. අපිට මේ හිතුණා මේක මේ මෙහෙම ලේසි කියලා. එතකොට ඔක්කොම ගෙట్లా එනවනේ. ඇඹරිලා වගේ එනවනේ ආනන්දයක් නැහැනේ. හරි. දැන් තියෙන ඊට පස්සේ ඔක කොටා ගන්න. ඇතිද සීනි? සීනි ලුණු පොල් චුට්ට යහමින් දා ගන්න. ඇති විදිහට දාලා දැන් තියෙන්නේ කොටා ගන්න. වතුර එක රත් වෙනවා. දැන් අපි අර ටික හදාගත්තා. හදාගෙන දැන් ඒකට අපි උණු වතුර දාලා වතුරේ පෙතිරයක් හදන්න. හරි. මේ වතුර එක අතාගෙන යමු. හදන්න. වතුර එකක් මේ තියාගෙන මේ තියෙන්නේ මේ විදිහ අරගෙන සුවඳයි.
මේකට ඔක්කොම දාලා අපි හදාගන්න. දැන් මේකට උණු වතුර ටිකක් දාලා පුලි හදාගන්න තියෙනවා. වතුර වැඩි කරගන්න හොඳ නෑ. අර සම්පෝෂ වලට නම් වතුර වැඩි වුණාම පුලි හදන්න පුළුවන්. මේකට පොඩක් අමාරුයි වතුර වැඩි වෙනවා. එන්න වතුර ගානට දාගෙන අනාගන්න. අතින් අනින් මේ පිච්චෙන නිසා හැන්දෙන් කලවම් කරේ නැත්නම් පුලි හදන්න බෑ. හරි දැන් අක්කලා හදන්නේ. නිවුණා. වතුර ටික රස්නේ පිටින් අල්ලන්න අමාරුයි. මෙන්න මේ ප්‍රමාණයට අක්කලා හදා. හරිම රසයි. සම්පෝෂයට වඩා නම් හොඳයි නේද? සම්පෝෂක හොඳයි නැත්තේ නැහැ. මේ කියන්නේ සම්පෝෂ ගන්න අපි සාදීට අනියතව දාන්න පුළුවන් ආල් ගොඩක් තියෙනවා මේවා. මේක අතරනේ මේ රතු වලින් හදලා දෙන්නේ. හොඳයි. මේකට ඔයාලට එකතු කරගෙන යන්න පුළුවන් දිමුන් ඇට බැදලා. ඊපස්සේ මොනවද මේ? ඉරිඟු බැදලා බඩේ ඉරිඟු ඒ වෑන් සම්පෝෂ හදන්නේ. ඒවා වගේ දේවල් එකතු කරගත්තාම මේ සම්පෝෂකක් තමයි. දැන් ඒක හදාගෙන බොම් කහට අපිට වක් කරමු බොම්. තව තියෙනවා මේ හදන්න. ඉතින් ලස්සන බ්‍රවුන් නම් උනේ නැහැ. දැන් තේ හදමු. ආගලයි. එම්. අරන් ආවා තේ ටික පුරනවා. කහට එකක් වක් කළා හදලා. පුතේ ඔයගේ මේ මසයි ටිකක් කව. කුඩු වැටේ බිමට ගානක් ගන්නවා. ඔන්න ඉතින් අද අපි වීඩියෝ එකක් ගෙනාවා අක්කලා හදපු. එහෙනම් අපි ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම.